මගේ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ නැතිව දැන්වත් බහිනවා. මොන මගුලක්ද මේක? ඒ හඩට තමා කෙල්ල කල්පනාවෙන් මිදෙන්නේ. ගෙදරින් පිටත් වෙලා ආවට මේ කෙල්ල වචනයක්වත් කතා කළේ නැහැ. මොකද කෙල්ලට කතා කරන්න ඕන වුණත් කාත් එක්කද කතා කරන්නේ? කායකට ගගපු වෙලාවේ ඉඳන් ඔහු කලේ හෑන්ඩ්ස් ෆ්‍රී සෙට් එක කනේ ගහගෙන ඔහේ බලාගත්ත අත බලාගෙන ආව එක විතරයි. තීන ලොකු කම ඇයි දෙයියනේ වචනයක් කතා කරන්න බැරිද? අද ඉදන් කොහොම වුණත් අපි දෙන්නට ඉන්න වෙන්නේ එකටනේ. අනේ මන්දා අප්පච්චි මාව ආයි දැම්මේ අමාරුවකද කියලාත් හිතෙනවා. කෙල්ලට වාහනේ තමන් ළඟම වාඩි වෙලා ඉන්න ඔහුට ඒක කියාගන්න ඕන වුණත් කෙල්ල හිතින් හිතුවා විතරයි. කොච්චර වෙලාවක් වාහනේ ගියාද කියලා කෙල්ල දන්නේ නැහැ. මොකද දවස් 2-3ක්ම එක දිගට නිදි මැරුව නිසාම කෙල්ලට කායකට ගොඩ වෙලා වැඩි වෙලාවක් යන්න කලින් නිින්ද ගියා. හයියෙන්ම නදුන බ්‍රේක් පාරක් නිසා තමා කෙල්ලට ඇහැරුනේ. එතකොට තමා කෙල්ල දැක්කේ වාහනේ නතර කරලා තියනවා කියන්නත් තමන් එක්ක වාහනේ ආව කෙනා වාහනේ නෑ කියන්නත්. වැඩි වෙලාවක් යන්නට මත්තේ කෙල්ල උන්න පැත්තේ දොර විවෘත වෙනකොට කෙල්ල දැක්කා තමන් දිහා රවාගෙන බලාගෙන ඉන්න ඔහුව. වචනයක්වත් කතා නැතිවම කෙල්ල කාර් එකෙන් බහගත්තා. එතකොට තමා කෙල්ල වටපිටාව බැලුවේ. කෙල්ලට ඇස් දෙකෙන් දකින දේ විශ්වාස කරගන්න බැරිව මොහොතක් ගත වෙනකොට ඔහු ඩ්‍රයිවරෙක්ට කතා කරනවා. විමල අංකල් වාහනේ දාන්න දාලා අංකල් වාහනේ ඉන්න ඕන නෑ. සෙප්ෂන් එකෙන් රුම් එකක් බුක් කරගෙන රුම් එකේ ඉන්න. අපි පාන්දරම යන්න ඕන. මම කෝල් එකක් දෙන්නම්. ඔහු ඩ්‍රයිවර්ට එහෙම උපදෙස් දෙනකොට කෙල්ල කලේ වටපිටාව දිහා ආශාවෙන් බලපු එක. නමුත් කෙල්ලට ඒ සතුට වැඩි වෙලාවක් හිතේ තියාගන්න බැරි වෙන්නේ ආයි වතාවක් ඔහුගේ නැහුන තද කටහඬ නිසා. තමුසේ අද මෙතනම ඉන්නද කල්පනාව? හරි තමුසේ ඔහොමම ඉන්නවා. මං යනවා. මේ මගුල් ලැද නිදලා මට එපා වෙලා තියෙන්නේ. ඒ වෙනකොට විමල් විසින් පිටිපස්සේ තිබුණ විශාල බෑග් දෙක බිමට බාලත් ඉවරයි. කොල්ලා වේගයෙන් ඩිකිය ළඟට ඇවිදගෙන ගිහින් එහි තිබුණ එක් බෑග් එක අරගෙන හොටෙල් එක ඇතුළට යනවා. කෙල්ල කරන්නේ මොකක්ද කියලා හිතාපන්න බැරිව එහෙමම ඉන්නවා. වාහනේ ඩ්‍රයිවර් වෙච්ච විමල්ට කෙල්ල වෙටිලා උන්න අමාරුව තේරුණ නිසාද කොහෙද ඔහු අය අසලට ඇවිදගෙන එනවා. නෝනා ඕවා ගණන් ගන්න එපා. රවීන්ද්‍ර මහත්තයා ඔය හිටියට හරි අහිංසකයි. ටික දවසක් යනකොට ඕක හරියයි. කෝ දෙන්න බෑග් එක මම ගන්නම්. අපි යමු ඇතුළට. කෙල්ල කලී හිස වණපු එක විතරයි. විමල් කෙල්ලගේ බෑග් එකත් තල්ලු කරගෙන යනකොට කෙල්ල බිම ගෑවෙමින් තිබුණ සාරි පොටත් උස්සගෙන ඔහු පසුපසින් යන්නේ වටපිටාව දිහා බලබලාවා. පිළිගැනීමේ නිලධාරිනිය හිටපු තැනට ලන් වෙනකොටම කෙල්ල දැක්කා ටිකකට කලින් Tamanටත් බැනගෙනම හොටෙල් එක ඇතුළට ගියපු ඔහු එතන නැවතිලා බලාගෙන ඉන්නවා. ගියාට ඔය ඉන්නේ ලොකුකම විතරයි. කෙල්ල ඒක නොකියා හිතින් Tamanටම කියා ගන්නවා. එයි ඉක්මනට එනවා. ෂීට් ඇවිද ගන්නවත් පණ නැති කෙනෙක් එක්කනේ මම ආවේ. ඒ වෙලාවෙනම් කෙල්ලගේ කටට ආවා හොද වචන දෙකක්. නමුත් කෙල්ල එහෙම්ම කරබා ගත්තා. ඔහු ගියේ නිකම් වුණාට කෙල්ලට වේගයෙන් අඩි තියලා යන්න පුළුවන්. කමක් නැහැ. මොකද තාමත් කෙල්ල ඉන්නේ මගුල් සාරිය පිටින්. ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සුබම සුබ මදු සමයක් වේවා දෙන්නටම හොටෙල් කැන්ඩි ප්ලාස් වෙතට ආදරයෙන් පිළිගන්නවා. පිළිගැනීමේ නිලධාරිනිය දෙන්නව පිළිගන්නකොට වෙන අයගේ වගේ දෙන්නගෙම මුහුණුවල හිනාවක් නම් පෙනුනේ නෑ. ඒකටත් හේතු තිබුණා. දෙන්නත් එක්ක කෙලින්ම ඇවිදගෙන රිසෙප්ෂන් එකට. කෙල්ල දැක්කා ලස්සන තරුණියක් හිනා වීගෙනම ඔවුන් එනකල් බලාගෙන ඉන්න හැටි. සර් එන්න සුබ සන්ධ්‍යාවක් වේවා දෙන්නටම මිස්ටර් රවීන්ද්‍රද සිල්වා සර්ට බුක් කරලා තියෙන්නේ ස්පෙෂල් හනිමුන් ක්වාටර්ස් එකක්. සර් බෑග් දෙක දෙන්න. මෙන්න සර් රූම් එකේ යතුර. අවශ්‍ය දෙයක් තියෙයි නම් අපිට කතා කරන්න. රූම් එකේ කන්ටැක්ට් නම්බර් ටික තියෙනවා. අපේ කෙනෙක් එයි සර්ලව රූම් එකට ඇරලවන්න. සුබ රාත්‍රියක් සර්. සුබ රාත්‍රියක් මැඩම්. කෙල්ල යාන්තමට ඇයි එක්ක සිනාසුනත් කොල්ල නම් hina උනේවත් නැහැ.
හොටෙල් සේවකයෙක් පැමිණ දෙන්නගේ බෑග් දෙක ගන්නකොට රවීන්ද්‍ර ඉස්සර වුණා. ඔහු පසුපසින් කෙල්ලත් වචනයක්වත් කතා නැතිව ගමන් කළා. විනාඩි 10කට විතර පස්සේ ඒ සේවකයා එක් කාමරයක් අසල නතර වෙනවා. රවීන්ද්‍ර අත තිබුණ යතුරෙන් දොවාර විවෘත කරනකොට හොටෙල් සේවකයා විසින් ඔවුන්ගේ බෑග් දෙක රූම් එක ඇතුළට අරගෙන ගියා. රූම් එක ඇතුළට ගියපු කෙල්ලට ඇය ජීවිතේ කිසිම දවසක දැකලා නැති දේවල් පෙනුණා. හරි ලස්සනට කාමරය සරසලා තිබුණා. විශාන යුගල යහනවත රෝස පෙති රාශියක්. ඒ වගේම හරි ලස්සන හංස යුවලක් ඒ රෝස පෙති වලින්ම හදලා තිබුණා. කෙල්ල කාමරය පුරා ඇස් යවනකොට හොටෙල් සේවකයා මොනවදෝ කොල්ලට කිව්වා කියලා ඔහු යන්න ගියා. ඒ ගමන්ම රවීන්ද්‍ර ගිහින් දොර වැහුවා. එතකොටම රවීන්ද්‍රගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. හරි පුදුම විදිහට රවීන්ද්‍ර වෙනස් වුණා. මයේ දෝනි පාළුයිද දෝනිට? බත් කෑවද දෝනි? කොල්ල කෙල්ල දිහාත් බලන ගමන්ම ළඟ තිබුණු පුටුවෙන් වාඩි වුණා. ඒ කතා කරපු විදිහෙන්ම කෙල්ල තේරුම් ගත්තා ඒ කවුද කතා කරන්නේ කියන එක. හරි ඉන්න. මම ස්පීකර් ඔන් කරන්නම්කෝ. එහෙම කියලා කොල්ලා ෆෝන් එක ස්ටූල් එක උඩින් තියලා ස්පීකර් ඔන් කරලා එහෙම්ම ගියේ තමන්ගේ බෑග් එක ළඟට. හෙලෝ වූ. එහා පසින් ඇහුනේ හුරතල් කටහඩක්. කෙල්ලගේ දෙතොල් අතර හීන් හිනාවක් මැවුනේ හරි ඉක්මනින්. දෝනි කියන්නකෝ. නෙත්මි ආන්ටි ඔයාලා ගියාද? අප්පච්චි ආන්ටිට බැන්නේ නෑ නේද? බැන්නොත් ඒම ඕන් දෝනිට කියන්න හොඳද? මම අප්පච්චි එක්ක කතා කරන්නේ නෑ. තලාම තලයි. කෙල්ලගේ හුරතල් හඩට කෙල්ලගේ හිත සතුටින් පිරුණි හරි පුදුම ඉක්මනට. එහෙම පටන් ගත්ත කතාව පැය භාගයක් විතර දිගට යනකොට කෙල්ලත් වෙනමම ලෝකෙකට ගිහින් හිටියේ. අලි ඒමනම් දන් දෝනි බය ගන්නවා. උම්මා ආන්ටි ෆෝන් එක කට් කරනකොටම වගේ කෙල්ලට ඇහුණා බාත්රූම් එකේ දොර විවෘත වෙන සද්දේ. කෙල්ලට ඒ දිහා බැලුණා. සරමකුත් ඇඳගෙන ඔළුව පිහිපිහා බාත්රූම් එකෙන් එළියට ආව කොල්ලාව දැකපු කෙල්ලගේ හිතට එකතු කලේ ලැජ්ජාවක්. "ඒයි නෙත්මි මට ටිකක් තමුන් එක්ක කතා කරන්න ඕන. මෙහෙට එනවා." පළවෙනි කොටස මොකක්ද මේ සිද්ධ වෙන්නේ? ඉස්සරහට බලමු. කියවලා වචනයක් කියන්න යමු කට්ටියත් එක්ක. සුබ දවසක් වේවා. හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.